ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් 2022 වසරේ ආර්ථික අර්බුදයේ අවස්ථාවේදී අපට ලබා දුන් සහායට අගමැති මෝදිට සහ ඉන්දිය ජනතාවට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරනවා. ඒ උපකාරය අලි සිහිපත් කරන්න මේක වන අවස්ථාවක්. ලෝකෙ සිදුවන පරිවර්තනයන් ගැන කතා කරන මේ සමුළුව කාලීන දෙයක්. අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල් පුරෝකථනය කරන්න බෑ. ඒවා අහඹු ලෙස තමයි පැමිණෙන්නේ. දේශගුණික අර්බුද, භූදේශපාලන අර්බුද, තාක්ෂණික බාධා මෙවැනි සියල්ල එකතු වූ විට නායකත්වයෙන් අපි බලාපොරොත්තු වෙන දේ හොඳින් තේරුම් ගන්න පුළුවන්. අවදානමක් නොගෙන දියුණුවක් සහ වෙනසක් ළඟා කරගත නොහැකි. නායකයින් විදිහට අපි අවදානම වෙනස් විදිහට අත්විඳිනවා. ශ්‍රී ලංකාවේ සිදුවන අඛණ්ඩ ප්‍රතිපත් කරන සමාජ ආරක්ෂණය සමග එක්ව සිදු කිරීම කල් පවතින ප්‍රකෘතියක් විදිහට අපි දකිනවා. මේ වසරේ අප්‍රේල් මාසයේදී අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කරන ලද ගිවිසුම් හුදෙක් ගනුදෙනුවලට සීමා කර නොහැකි. දෙරට අතර දිනසර භාවයේ ආරක්ෂාව සහ සමෘද්ධිය මත ගොඩනගා ඇති ඉන්දු ශ්‍රී ලංකා හවුල්කාරීත්වය ඒ මත පදනම් වෙනවා. ශ්‍රී ලංකාව වැනි රටවලට ගෝලීය වෙනස්කම් වල බලපෑම පාලනය කළ නොහැකි. නම් අපිට පාලනය කළ හැකි දෙයක් තියෙනවා. ඒ තමයි මනසික සහ අරමුණෙහි පැහැදිලිකම, සහයෝගීතාවයේ හැකියාව. හවුල්කාරීත්වය සහ වටිනාකම් සමග අප ප්‍රතිචාර දක්වන ආකාරය. Empathy and effective communication. මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හත්ති අමුසූරිය අද පස්වරුවේ නවදිල්ලියේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වුණා. අග්‍රාමාත්‍ය මාධ්‍යංශයේ නිවේදනය කළේ